ඇත්තටම ඉතින් පොඩ්ඩක් පරක්කු වුණත් මට හිතුණා මගේ බබාගේ ඩිලිවර් එකට මං හොස්පිටල් එකට ගෙනිච්ච බෑග් එකේ තිබ්බ දේවල් මොනවාද කියලා ඔයත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. පළවෙනි වතාවට අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔයාට නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා මං හිතනවා. මොකද මම මේ වීඩියෝ එකේ අන්තිමේට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මට ඇත්තටම මොනවාද ඕන උනේ සහ ඇත්තටම මට මොනවාද අවශ්‍ය නොඋනේ කියන දේවලුත්. ඉතින් මේ වීඩියෝ එකේ අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න කියලාත් මං ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මම මුලින්ම කියන්නම් මං කොහොමද මගේ බෑග් එක රෙඩි කරගත්තේ කියලා. මං ඉන්නේ කටාර්වලනේ. ඉතින් මෙහි හොස්පිටල් එකෙන් අපිට ලංකාවේ වගේ හොස්පිටල් එකට ගෙනියන්න ඕන දේවල් වල කිසිම ලිස්ට් එකක් දෙන්නේ නැහැ. මම මිඩ්වයිෆ් කෙනෙක්ගෙනුත් ඇහුවා. ඒ වුණාට එයාලා කියන්නේ අපිට අවශ්‍යයි කියලා හිතන දේවල් විතරක් අරන් එන්න කියලා. ඉතින් ඒ හින්දා මට හිතාගන්න බැරි වුණා මම මොනවද ලෑස්ති කරගෙන අරන් යන්න ඕනේ කියලා. ඉතින් මම මුලින්ම කරේ YouTube එකේ ගොඩාක් ලංකාවේගේ වීඩියෝස් බැලුවා. ඒ කියන්නේ යාලා මොනවාද හොස්පිටල් එකට ගෙනියන්න ලෑස්ති කරගත්තේ කියලා. ඒ වගේම මම try කරා මෙහි කවුරු හරි හොස්පිටල් ගියේ කෙනෙක්ගේ වීඩියෝ එකක් තියෙනවද කියලා. ඒත් මට හරියටම මොනවාද අවශ්‍ය කියලා කියපු වීඩියෝ එකක් නම් හොයාගන්න බැරි වුණා. ඒ හින්දා මං කරේ මම ලංකාවේ අයගේ හොස්පිටල් බෑග් රෙඩි කරගත්තු විදිහ මෙන්න මේ විදිහට මට හිතෙන විදිහට මෙහෙට ගැලපෙන අවශ්‍ය දේවල් ටික පොතක නෝට් ඩවුන් කරගත්තා. මම මේ පෙන්නපු විදිහට. ඉතින් මම වීඩියෝස් දෙක තුනක්ම බලලා මට අවශ්‍යයි, ඒ කියන්නේ මෙහෙට ගැලපෙන අවශ්‍යයි කියලා හිතෙන සියලුම දේවල් ටික මම මේකේ නෝට් ඩවුන් කරගත්තා. එහෙම තමයි මම බබාට මුලින්ම හොස්පිටල් බෑග් එකට බඩු ටික එකතු කරගත්තේ. ඒකෙනුත් මම දැන් මේ විදිහට වීඩියෝස් 3-4ක් බලලා පොතක නෝට් ඩවුන් කරලා පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මම වෙනම නෝට් ඩවුන් කරගත්තා ඒ පොතේම මම මොනවද මගේ හොස්පිටල් බෑග් එකට ඉන්ක්ලූඩ් කරගන්න කියලා. මෙන්න මේ විදිහට ලිස්ට් එකක් හදාගත්තා. ඒ කියන්නේ මට අවශ්‍ය දේවල්, බබාට අවශ්‍ය දේවල් සහ අනිකුත් එක්ස්ට්‍රා දේවල් මොනවද කියන එක. ඉතින් මම මේ එකින් එක ටික් කර කර තමයි ඒ දේවල් පැක් කරගත්තේ. එතකොට මට එක දෙයක්වත් මිස් වෙන්නේ නැති හින්දා. ඉතින් මම පෙන්නන්නම් මුලින්ම මම මොනවද මේ පොඩි පවුච් එකේ ලෑස්ති කරගත්තේ කියලා. ඒක ඇතුලේ තියෙනවා මගේ පර්ස් එක. ඉතින් මේ පර්ස් එකේ තියෙන්නේ මගේ කටාර ID එකයි, හෙල්ත් කාඩ් එකයි, ඒ වගේම බැංක් කාඩ් එකයි. ඉතින් ඔය තුන ගොඩාක් අත්‍යවශ්‍යම තුනක්. මෙහි ඉන්න කෙනෙක් නම් හොස්පිටල් එකට යන්න. මොකද හෙල්ත් කාඩ් එකෙන් තමයි අපේ හෙල්ත් හිස්ටරි එක හැමදේම තියෙන්නේ ඒ හෙල්ත් කාඩ් එකෙන් රෙකෝඩ් වෙලා. ඊට පස්සේ මම ලෑස්ති කරගත්තා මේ බේබි කැරි එක. මේක මම ගත්තේ නම් ලංකාවේ ලේඩි ජේ එකෙන්. මේක නම් අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. මොකද බබා විසිස්සලාම අපි හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරන් අරන් එද්දී අපි මේකේ දාලා තමයි බබාව අරගෙන ආවේ. ඉතින් වඩා ගන්න අමාරුවකුත් නැහැ හින්දා. ඊට පස්සේ මම මේ වගේ එක ලැගේජ් බෑග් එකක් ලෑස්ති කරගත්තා. ඒකේ ඔය පේනනවා වගේ මම ටැග් එකක් දාගත්තා. ඒ ටැග් එකට මම මේ අපිට හොස්පිටල් එකේ ක්ලිනික් ගියාම දෙන ස්ටිකර්ස් වගේක්. ඒ ස්ටිකර් එකේ අපේ ඩීටේල්ස් තියෙනවා, හෙල්ත් කාඩ් නම්බර් එක තියෙනවා, ෆෝන් නම්බර් එක මට මතක විදිහට තිබ්බා. ඉතින් ඒන්නේ ඒ ස්ටිකරයක් මම අලෙව්වා ටැග් එකේ. ඒ වගේම තමයි මම ටැග්ස් දෙකක් ගත්තා. ඒක එකක හස්බන්ඩ්ගේ ඩීටේල්ස් දාලා තිබ්බා. මොකද හදිසියක් වුණොත් කන්ටැක්ට් කරගන්න ලේසි හින්දා එතනින්. මං දැන් ඔයාලට පෙන්නන්නම් මම මේ ලොකු බෑග් එකේ මොනවද ලෑස්ති කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ ලොකු බෑග් එකේ මුලින්ම සිප් එක ඇරියාම තියෙනවනේ එතන පොකට් එකක්. ඒකේ මං ලෑස්ති කරගෙන තියාගත්තා මට අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් ටික. ඒ කියන්නේ මෙහෙදී අපේ ඔරිජිනල් මැරේජ් සර්ටිෆිකේට් එක ඕන. ඒක එම්බසි එකෙන් සීල් කරගත්තු එක. එතකොට මේ තියෙන මගේ ක්ලිනික් බුක් එක මං ලෑස්ති කරන් තිනවා. ඊට අමතරව මගේ හස්බන්ඩ්ගේ පාස්පෝර්ට් වල ඔරිජිනල්ස් උයි පාස්පෝර්ට් කොපීස්. ඉතින් මම මේ වගේ සෙට් දෙකක් හදාගත්තා. එකක් ඔරිජිනල් සෙට් එක, අනිත් එක තමයි පාස්පෝර්ට් සෙට් මේ කොපි සෙට් එක කියලා. අනිවාර්යයෙන්ම මැරිඩ් කපල් එකක් නම් කටාර එන්න කලින්ම
මැරිට් සර්ටිෆිකේට් එක සර්ටිෆයි කරගන්න ඕනේ කටාර් එම්බසි කරහා. මොකද මෙහි අනිවාර්යයෙන් මේක බලනවා. මමත් මේ බබාගේ ඩිලිවරි එකට යන්න කලින් හොස්පිටල් එකට ගිය වෙලාවක ඉමර්ජන්සි එකේදී හමාද් හොස්පිටල් එකෙන් මගේ මැරිට් සර්ටිෆිකේට් එකයි හස්බන්ඩ්ගේ ID එකයි අරගෙන අපි දෙන්නගේ ඩීටේල්ස් ටික සිස්ටම් එකට රෙජිස්ටර් කරා. ඒ හින්දා මම ඩිලිවරි එකට මේ ඩොකියුමන්ට්ස් ටික අරන් ගියත් මගෙන් ඒගොල්ලෝ ඒවා ඉල්ලුවේ නැහැ. මොකද මාගේ ඩීටේල්ස් ඔල්රෙඩි සිස්ටම් එකේ තිබ්බ හින්දා. ඉතින් ඊට අමතරව ඩොකියුමන්ට්ස් වලට අමතරව මම මේ වගේ ලොන්ඩ්‍රි බෑග් එකක් දාගත්තා. පාවිච්චි කරන ඇඳුම් සේරම ඒ බෑග් එකට දාගෙන ඉන්න කියලා. ඉතින් ඔන්න ඔය පොකට් එකේ තියෙන්නේ ස්ලිපර්ස් ටිකයි ලොන්ඩ්‍රි බෑග් එකයි මගේ ඩොකියුමන්ට්ස් ටිකයි. දැන් මම පෙන්නන්නම් මම මොනවද බබාගේ දේවල් පැක් කරගත්ත කියලා. ඔයාලට පේනවා වගේ මම මේ වගේ ට්‍රැවලින් කම්පාර්ට්මන්ට්ස් වල තමයි බබාගේවා මගේවා සහ අවශ්‍ය සියලුම දේවල් දාගත්තේ. මොකද එතකොට දැන් මම හොස්පිටල් එකේ ඉද්දි මට ඕවා අදින්න බැරි වෙයිනේ. ඉතින් හස්බන්ඩ් සාමාන්‍ය හස්බන්ඩ් හරි මට උදව්වට ඉන්න කෙනෙක් නෙවා ගන්න. ඒගොල්ලන්ට ලේසි වෙන විදිහට තමයි මම මේ විදිහට බෑග්ස් වලට වෙන් කරලා බබාගේ ඇඳුම් දාගත්තා. ඉතින් මම ඒවයේ වෙනමම අර වගේ ස්ටිකර් එකකුත් අල්ලව ගත්තා. ටැග් කරලා තිබ්බා මේ කම්පාර්ට්මන්ට් වල මොනවද තියෙන්නේ කියන එක. ඉතින් මම මුලින්ම පෙන්නන්නම් මෙන්න මේ ලොකු බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා වගේ මම බබාට එක බ්ලැන්කට් එකක් රෙඩි කරගත්තා. මෙන්න මේ බ්ලැන්කට් එක. ඊට අමතරව ස්වැඩල්ස් 3ක් ගත්තා. ඔන්න ඔය විදිහට ස්වැඩල්ස් 3ක් ගත්තා. මොකද මෙහි සාමාන්‍යයෙන් නෝමල් ඩිලිවරි එකක් තමයි මේගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්නේ. සිසේරියන් වලට යන්නේ නැහැ මුලින්ම. ඉතින් කම්ප්ලිකේෂන්ස් මොන හරි තිබ්බොත් තමයි මේගොල්ලෝ සිසේරියන් එකකට අරන් යන්නේ. ඉතින් නෝමල් ඩිලිවරි එකක් තිබ්බොත් මම දන්න තරමින් ඩිලිවර් කරලා පැය 24ක් ඇතුළත කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඩිස්චාර්ජ් කරනවා. ඉතින් ඒකත් එක්ක තමයි මම මගේ ඇඳුම් ටික ලෑස්ති කරගත්තේ. ඉතින් ඒ හින්දා මම ওই වගේ බාත් ටවල්ස් දෙකක් අරගත්තා. හැබැයි තව දෙයක් කියන්න ඕනේ. මං ඇඳුම් ලෑස්ති කරගද්දී නෝමල් ඩිලිවරි එකටයි සිසේරියන් එකක් වුණොත් එහෙමයි කියලා ඒ සිටුේෂන් දෙකටම රෙඩි වෙලා තමයි ඇඳුම් ලෑස්ති කරගත්තේ. දැන් ඔයාලට පේනවා වගේ තව හැට්ස් 4ක් විතර, එතකොට සොක්ස් පෙයාස් 5ක් විතර, මිටන්ස් පෙයාස් 3ක් විතර මම මෙතන ලෑස්ති කරගෙන තියෙනවා නෝමල්. ඒ කියන්නේ බබාව වෝඩ් එකට ගෙනාවොත් ඒ කියන්නේ දවසක් ඉන්න බලාපොරොත්තු වෙන්නේ මම මේව ලෑස්ති කරන් තියෙන. ඉතින් ඒ හින්දා මීටර්ස් 3ක් වගේ තමයි මම ලෑස්ති කරගත්තේ. හැබැයි සීසා එකක් කරත් දවස් 2ක් උපරිම වගේ තමයි ඒගොල්ලෝ තියාගන්නවා කියන්නේ කම්ප්ලිකේෂන්ස් නැත්තම්. ඉතින් ඒ හින්දා තමයි මම මේ විදිහට සොක්ස් පෙයාස් 5ක්, එතකොට ඔය වගේ හෙඩ් බෑන්ඩ්ස් ඉතින් දන්නවනේ අපි ආසයිනේ ඒවා ලෑස්ති කරගන්න. ඉතින් ඒ වගේ ටිකක් ලෑස්ති කරගත්තා. ඊට අමතරව මෙහි නැපීස් අන්දන්නේ නැහැ. මේ ගොඩක් හැමෝම කියන්නේ පැම්පර්ස් තමයි යූස් කරන්නේ, ඩයපර්ස්. ඉතින් ওই වගේ මම ඩයපර්ස් 10ක් විතර මම හිතන්නේ මෙතන නම් 10ට වැඩියෙන් තියෙනවා. ඩයපර්ස් 10ක් විතර ලෑස්ති කරගත්තා. ඊට අමතරව මම වොෂ් ක්ලෝත්ස් විදියට මම ගත්තේ ලංකාවෙන් මම අම්මට කියලා ගෙන්න ගත්තා නැපීස්. ඉතින් ඒව තමයි මම වොෂ් ක්ලෝත්ස් කියලා ගත්තේ. මම දැනටත් බබාට වොෂ් ක්ලෝත්ස් විදියට පාවිච්චි කරන්නේ ගෙන්න ගත්තු නැපීස්. මොකද නැපීස් මෙහි අන්දන්නේ නැති හින්දා. ඊට අමතරව මම ස්ලීප් සූට්ස් දෙකක් ලෑස්ති කරගත්තා බබාට. ওই විදියට මේ කියන වෝඩ් එකට ගෙනාවට පස්සේ බබාට අන්දන්න තමයි මම ඔය මේ ස්ලීප් සූට්ස් දෙක ලෑස්ති කරගත්තේ. ඒ කියන්නේ බබාව මගේ රූම් එකට දුන්නාට පස්සේ. ඉතින් ඔන්න ඔය විදිහට ඊට අමතරව මේ බෑග් එකේ තියෙන්නේ තව මම බබාට බොඩි සූට්ස් වගේකුත් ලෑස්ති කරා. මොකද මං කිව්වනේ මම සීස එකකටත් ලෑස්ති වෙලාම තමයි ගියේ කියලා. ඉතින් ඒ හින්දා මෙන්න මේ විදිහට නිව්බෝන් බොඩි සූට්ස්ුයි ඊට අමතරව ඒකත් එක්කම තිබ්බ පෑන්ට්ස් වගේකුත් නිව්බෝන් බොඩි සූට්ස් මං හිතන්නේ ලොන්ග් ස්ලීව්ස් දෙකකුයි ෂෝට් ස්ලීව් එකයි ඔය වගේ මම ලෑස්ති කරගෙන තියෙනවා. ඊට අමතරව පෑන්ට්ස් දෙකකුත් මම මේකට
ලෑස්ති කරගත්තා. ඉතින් තව දෙයක් කියන්න ඕන. මං කියවනේ මෙහි නෝමල් ඩිලිවරි එකක් තමයි ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්නේ කියලා. හැබැයි ඉතින් මටත් ඒ විදිහටම තමයි මේගොල්ලෝ try කරේ නෝමල් ඩිලිවරි කරන්න. ඒ වුණාට අන්තිමටම ඒක නෝමල් ඩිලිවරි කරගන්න බැරි වුණු හින්දා මේගොල්ලෝ මාව ඉමර්ජන්සි C-section එකට ගෙනිච්චා. ඉතින් මටයි බබාටයි දවස් 4ක් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉන්න වුණා. ඉතින් මං ඒකයි කියන්නේ අපි හැම වෙලෙම ඒ කියන්නේ රෙඩි වෙලා ඉන්න ඕනේ හැම දෙයකටම මුහුණ දෙන්න. අපි සමහරක් වෙලාවට අපි නොසිතූ විදිහට නොසිතූ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ සිටුේෂන් එකක් අපි බලාපොරොත්තු නොවුනත් අපි හිතන්න ඕනේ. කියන්නේ අපි හැම දෙයකටම ලෑස්ති වෙලා යන්නේ තරමට හොඳයි. මොකද අන්තිම මොහොතේ හිතන්නකො මම නෝමල් ඩිලිවරි එකකට විතරක් ලෑස්ති වෙලා ගියා නම් මට සමහරකට හස්බන්ඩ් හරි කාට හරි කිය මෙහෙන් බඩු ගෙන්න ගන්නවා. ඉතින් ඒක ගොඩාක් කරදරයි. ඒ හින්දා තමයි මම මේ විදිහට ටිකක් අන්එක්ස්පෙක්ටඩ් දේවලුත් බලාපොරොත්තු වෙලා මේ විදිහට ලෑස්ති කරගත්තේ බඩු. ඉතින් දැන් මෙන්න මේකේ තියෙන්නේ බබාගේ ලේබර් රූම් එකට ගෙනියද්දී අන්දන්න ඕනේ කියලා හිතලා මම රෙඩි කරගත්තු ඇඳුම් ටික. ඉතින් දැන් මෙතන තියෙනවා මේ ලේබර් රූම් එකට දෙන කිට් එක. ඉතින් මම ඔයාලට අන්තිමටම කියන්නම් මට මේ දේවල් ඕන වුණාද නැද්ද කියන එක. පේනවත් වගේ මම ඒකේ ලේබර් රූම් කිට් එක කියලා ලියලා තියෙනවා. ඒට අමතරව මගේ ඩීටේල්ස් දාලා ස්ටිකර් එකක් අලවලා තියෙනවා. ඉතින් මං මගේ ලේබර් රූම් එකේදී බබාට දෙන්න කියලා ලෑස්ති කරගත්තා. මෙන්න මේ වගේම ස්වැඩ්ලින් ක්ලෝත් එකක්. ඒ කියන්නේ ආව උතන්න. එතකොට මිටන්ස් එකක්. ඒ වගේම pair of socks. ඊට අමතරව බබාට අඳන්න කියලා මම ලෑස්ති කරගත්තා පැම්පර්ස් එකක් තියෙනවා එතන. ඒ වගේම තමයි ස්ලීප් සූට් එකකුයි තව බොඩි සූට් එකකුයි දෙකක් මම ලෑස්ති කරලා තිනවා. ඒ වගේම තමයි හැට් එකක්. මම හැට් එක ගත්තේ වූල් හැට් එකක්. මේක මම ලංකාවෙන් තමයි අරගෙන ආවේ. ඉතින් මේ පේනවා වගේ ස්ලීප් සූට් එකයි බොඩි සූට් එකකුයි ලෑස්ති කරගත්තා. මේක තමයි මගේ එතකොට ලේබර් රූම් එකට ගෙනියන බබාගේ අවශ්‍ය දේවල් ටික. එතකොට තව මේ පවුච් එක ඇතුලේ තියෙනවා බබාව ගෙදර ගේන්න මම ලෑස්ති කරගත්තු සෙට් එක. ඉතින් මේක නම් මම හරිම ආසාවෙන් ලෑස්ති කරේ. දැන් මේ පවුච් එක මේ පැකට් එක ඇතුලේ තියෙන්නේ බබාගේ ගෙදර ගේන ඇඳුම. එතකොට මම එතනට දැම්මා. මම පෙන්නන්නම්කෝ බබාව මම ගෙදරට ගේන්න ලෑස්ති කරගත්තු ඇඳුම. ඉතින් මෙන්න මේක තමයි මං ලෑස්ති කරගත්තේ. ලස්සන රොම්ප එකක් වගේ එකක්. මට ඒක ටිකක් ලොකු වුණා ඇත්තටම බබාට. ඒ වුණාට මගේ ආසාව තිබ්බේ ඒක. ඉතින් ඒකටම මම මැච් වෙන්න තමයි මේ සොක්ස් දෙකයි හෙඩ් බෑන්ඩ් එකයි ගත්තේ. ඉතින් මට හිතේ තිබ්බෙම ඕකම තමයි මං අඳන් එනවා කියලා. මොකද මං ඒකට හරිම ආසයි. මං ඒක ඕඩර් කරගත්තෙත් බබාව ගෙදර ගියද්දි අඳන්න ඕනේ කියලා හිතේ තියාගෙනමයි. ඉතින් ඒක මං කොහොමත් මේ බෑග් එකට දාගත්තා. හදිසියෙ හරි ඒක ලොකු ගොඩාක් ලොකු වෙලා හඳන්න බැරි වුණොත් මම මෙන්න මේ ස්ලීප් සූට් එකක් දාගත්තා. කමක් නැහැ. ඒක හරි මම අඳගෙන එනවා කියලා මේ බබාට. ඉතින් මගේ බබා ගොඩක් රස්නේ කාලෙක තමයි ඉපදුනේ අගෝස්තු මාසයේ. ඉතින් මෙහෙට ගොඩාක් රස්නේ. ඒ හින්දා මම ලොකුවට අර මේ ලොකු අර සීතලට ඔරොත්තු දෙන ඇඳුම් නම් ගත්තේ නැහැ. ගොඩක්ම මේ සමයකට ඔරොත්තු දෙන ඇඳුමක් තමයි අරන් තියෙන්නේ. ඉතින් ඕක තමයි මගේ බබාගේ ගෙදරගෙන කිට් එක. ඊට අමතරව මම මේ වගේ කොටන් බෝල්ස් ටිකක් ලෑස්ති කරගත්තා. හොස්පිටල් එකේ මං ළඟට දුන්නොත් පාවිච්චි කරන්න. ඊට අමතරව මේවා වෙට් වයිප්ස් ටිකකුත් ගත්තා. ඒතකොට මේ වෙට් වයිප්ස් ගද්දී අනිවාර්යයෙන්ම මං කියන්න ඕන මේක වෝටර් බේස් එකක්. ඒ කියන්නේ 99% වෝටර් තමයි තියෙන්නේ. ඇල්කොහොල් ෆ්‍රී වෙච්ච එකක් තමයි මම පාවිච්චි කරේ. ඊට අමතරව මෙන්න මේ පවුච් එකේ තියෙන්නේ බබාගේ බාත් අයිටම්ස්. ඒ කියන්නේ පනාවක් දාගත්තා. මේ ඉතින් මං කිව්වනේ මට හිතෙන දේවල් තමයි මම ලෑස්ති කරගත්තේ කියලා ඕන වෙයි කියලා. එතකොට මේ තියෙන ගෲමින් සෙට් එක, ඒ කියන්නේ අර නියපොතු එහෙම කපන්න පුළුවන්.
ගෲමින් සෙට් එකක් තියෙනවා. ඊට අමතරව එතකොට ඔය තියෙන්නේ ක්‍රීම් එක. මම මේකේ බ්‍රෑන්ඩ්ස් ගැනත් අන්තිමට ඔයාලට කියන්නම්. ඔය තියෙන්නේ බොඩි වොෂ් එක. මොකද මං අනිවාර්යෙන්ම ඔය තියෙන්නේ නේසල් ක්ලීනර් එක. අර බබාලගේ නහයම ක්ලීන් කරන්න පුළුවන් ඕකෙන්. ඒක. ඉතින් මම මේ ගත්තු බොඩි වොෂ් ඒවා ගැන බ්‍රෑන්ඩ්ස් ගැනත් මම ඔයාලට අන්තිමටම කියන්නම්. ඉතින් මේක තමයි මගේ බබාගේ ඔය ලේබර් රූම් එකේ ඊට අමතරව වොෂ් කරන ඒවා තියෙන පවුච් එක. ඊට පස්සේ මම දැන් පෙන්වන්න යන්නේ මේ වගේ මම මිල්ක් බොටල් එකකුත් ලෑස්ති කරගත්තා. මේක වීදුරු එකක් තමයි මම ලෑස්ති කරගත්තේ හදිසි හරි ඕන වෙයි කියලා බබාට කිරිපොවන්න. ඉතින් ඊට අමතරව මෙන්න මේ වගේ පවුච් දෙකකුයි තව ලොකු පවුච් එකකුයි ලෑස්ති කරගත්තා. ඒ තුනම මගේ බඩු තියෙන ඒවා. දැන් ඔයාලට මම බබාට ලෑස්ති කරගත්ත ඒවා පෙන්නලා ඉවරයි. දැන් මේ ලොකු පවුච් එකේ මම ලෑස්ති කරගත්තු මට ලෑස්ති කරගත්තු දේවල් මොනවද කියලා බලමු. මට ටවල් එකක් ලෑස්ති කරගත්තා, ලොකු ටවල් එකක්. ඊට අමතරව මේකේ තියෙන්නේ හොස්පිටල් එකේ ඉද්දි මට අඳින්න වෙයි කියලා හිතලා මම ලෑස්ති කරගත්තු ඇඳුම්. එතන මම කාලිසමක් තියෙනවා. එතකොට කිරි දෙන්න පුළුවන් විදිහට ෆ්‍රන්ට් ඕපන් බ්ලවුස් එකක් ලෑස්ති කරගත්තා. ඒ වගේ ඇඳුම් කීපයක් එතන තියෙන්නේ. මේක ඇවිල්ලා මම ගෙදර එද්දි අඳින්න ඕනේ කියලා හිතලා ලෑස්ති කරගත්තු ඇඳුම. එතනක් තියෙන්නේ ට්‍රවුස් එකකුයි ටී-ෂර්ට් එකකුයි. මේකේ තියෙන්නේ නම් තියෙනවා සැනිටරි නෙමෙයි. එතන තියෙන්නේ මගේ බ්‍රාසුයි අන්ඩර් පෑන්ට්ස් තමයි උතන තියෙන්නේ. ඒ වගේම ඔය පවුච් එකේ තියෙන ඒ ටික. ඒතර ඔයාලට කියන්න ඕනේ අන්ඩර් පෑන්ට්ස් බ්‍රාස් ලෑස්ති කරගද්දි අනිවාර්යයෙන්ම අර බ්‍රෙස්ට් ෆීඩින් බ්‍රාස් ලෑස්ති කරගන්න. අන්ඩර් පෑන්ට්ස් උනත් ගද්දි ඒවා අර බඩ උඩටම අඳින්න පුළුවන්. තියෙනවනේ ඒගොල්ලන්ගේ මැටර්නිටි පෑන්ට්ස්. ඒ වගේ ඒවා ලෑස්ති කරගන්න. ඊට අමතරව මේ පවුච් එකේ තියෙන්නේ මගේ සැනිටරි අයිටම්ස් ටික. ඒ කියන්නේ මම මේකට දාගෙන තියෙනවා මට මතක විදිහට ඔන්න ඔය වගේ වොෂ් ක්ලෝත්ස් ටිකක් දාගත්තා. ඒකත් මම බබාට ගත්තු නැප්කින්ස්ම තමයි මටත් මේ හොඳට සෝදලා අයන් වේලලා අයන් කරලා දාගෙන තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ මම මේ බෑග් එකට දාගත්තු හැම දෙයක්ම හොඳට සෝදලා වේලලා අයන් කරලා තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක ඇතුළේ තියෙන්නේ පැඩ්ස්ුයි ඔය වගේ වොෂ් ක්ලෝත්ස් ටිකකුයි තමයි මගේ සැනිටරි බෑග් පවුච් එක ඇතුලේ තිබ්බේ. මේ තියෙන්නේ මම ඇත්තටම ලෑස්ති කරගත්තු මගේ පුංචි අර අවශ්‍ය දේවල් ඔය ක්‍රීම් ඒ වගේ දේවල් ටික. ඔය ඇවිල්ලා මගේ මේකප් පවුච් එක. ඉතින් එක එක්කෙනාට මත තමයි ওই දේවල් ලෑස්ති කරගන්න අනිවාර්යම නැහැ. ඉතින් මට හිතුණා ගෙදරෙද්දි අර ෆොටෝ එකක් එහෙම ගද්දි ටිකක් මනුස්ස පාඩට ඉන්න පෑනේ. ඒ හින්දා තමයි ඒව ලෑස්ති කරගත්තේ. ඊට අමතරව ඔය පොඩි මගේ ඔය මේ ක්‍රීම් පාවිච්චි කළ ඉතුරු මේ ක්‍රීම් බොටල්ස් වලට තමයි දාගෙන තියෙන්නේ. ෂැම්පු ටිකක් මේ එතකොට බොඩි ක්‍රීම් එතකොට මේකේ ඇති මට මතකද කන්ඩිෂනර් එක ෂැම්පු එක බොඩි ක්‍රීම් එක ෆේස් වොෂ් හැමදේම මම පුංචි කන්ටේනර්ස් වලට දාගත්තා. මොකද ලොකු ඒවා අරන් යන්න බැහැනේ. ඒ වගේම සන්ස්ක්‍රීන් එක තව තියෙනවා ටූත් බ්‍රෂ් එක වැදගත්ම දෙයක්. ඊට අමතරව පොඩි මේ මොනවාද ටිෂූස් ටිකක් තමයි ඔකේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මම මගේ ඩිලිවරි එකට බබාගේ ඩිලිවරි එකට ගෙනියන්න ලෑස්ති කරගත්තු අයිටම්ස් ටික. මම ඔයාලට කියන්නම් මගේ අත්දැකීම අනුව කටාර්වලදී මේක ලංකාවට අදාළ වෙන්නේ නැහැ. කටාර් වලින් අයට තමයි අදාළ වෙන්නේ. මගේ අත්දැකීමට අනුව මට මොනවද ඇත්තටම අවශ්‍යුනේ කියලා මම ඔයාලට මේ වීඩියෝ එකේ දැන් ෂෙයා කරගන්නයි හදන්නේ. ඉතින් මම මුලින්ම කියන්නම් බබාගේ දේවල් මට මොනවද ඕනුනේ කියලා. මං කිව්වනේ මෙහෙ සාමාන්‍යයෙන් කරන්නේ නෝමල් ඩිලිවර් එකක් තමයි බලන්නේ. ඒ වුණාට මට නෝමල් ඩිලිවර් එක කරගන්න බැරි වුණා. පොඩි කම්ප්ලිකේෂන්ස් අන්තිමට ආපු හින්දා ඒගොල්ලෝ නෝමල් ඩිලිවර් එක try කරලා අන්තිම මොහොතේ ඉමර්ජන්සි C-section එකකට තමයි ගියේ. ඉතින් ඒ හින්දා මට මගේ බබාට NICU ඉන්න උනා දවස් 4ක්. මොකද මට උණ තිබ්බ හින්දා ඒගොල්ලන්ට ඔබ්සර්ව් කරන්න ඕන හින්දා දවස් 4ක් අපිව හොස්පිටල් එකේ තියාගත්තා. ඉතින් ওই දවස් 4ම බබාව මට දුන්නේ නැහැ මං හිටපු රූම් එකට.
ඉතින් ඒ හින්දා මට බබාට ලෑස්ති කරගත්තු කිසිම දෙයක් මට පාවිච්චි කරන්න උනේ නැහැ. ඩයපර් එකේ ඉඳන් ඒ හැම දෙයක්ම හොස්පිටල් එකෙන් තමයි ප්‍රොවයිඩ් කරේ. හැබැයි ඔයගොල්ලෝන්ට එහෙම දෙයක් උනේ නැත්තම් සමහරක් විට බබාව මට මගේ රූම් එකට දුන්නා නම් මට ඔය ගිනිච්ච ඇඳුම් එතකොට ඩයපර්ස් එහෙම යූස් කරන්න තිබ්බා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මෙහි ඉන්න කෙනෙක් නම් ඩයපර්ස් ටිකක් එතකොට බබාව රූම් එකට දුන්නාම අඳන්න පුළුවන් ඇඳුම් ටිකක් අනිවාර්යයෙන්ම සීතලට ඔරොත්තු දෙන ඇඳුම් අරගෙන මොකද රූම් එක AC කරලානේ තියෙන්නේ. ඒ හින්දා ඒ ටික අරගෙන යන්න මට නම් බබාට ගෙනිච්ච කිසිම දෙයක් අවශ්‍ය වුණේ නැහැ. කිරි බෝතලේ ඉඳන් ඒගොල්ලෝ තමයි කිරි පෙව්වේ හැම දෙයක්ම කරේ හොස්පිටල් එකෙන්මයි. ඉතින් ලේබර් රූම් කියලා මම කිට් එකක් වෙනම ගෙනිච්චා මට ඒක අවශ්‍ය වුණෙත් නැහැ. ඒගොල්ලෝ ලේබර් රූම් එකට නම් ඉල්ලන්නේ නැහැ කිට් එකක්. ඒගොල්ලොම තමයි හොස්පිටල් එකෙන් දෙනවා ස්වැඩල්ස් හැමදේම හොස්පිටල් එකෙන්ම තමයි දෙන්නේ ලේබර් රූම් එකේදී. ඉතින් අපිට ලේබර් රූම් කියලා කිට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ හොස්පිටල් එකේදී. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකෙම ස්ක්‍රීන් එකේ දාන්නම් ලිස්ට් එකක් බබාව මෙහි හම්බෙනවා නම් මොනවද බබාට ලෑස්ති කරගන්න ඕන අයිටම්ස් මගේ අත්දැකීම අනුව මම ඔයාලට ස්ක්‍රීන් එකේ ලිස්ට් එකක් ෂෙයා කරන්නම්. මම දැන් කියන්නම් මට මොනවද අරන් ගිය ඒවා වලින් ඇත්තටම අවශ්‍ය වුණේ කියලා. අරන් ගිය ඇඳුම් පවුච් එක ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම ටවල් එකක් ඕනා. ඊට අමතරව ඔයාලට අවශ්‍යම නම් ෆ්‍රන්ට් ඕපන් ඩ්‍රෙස් එකක් අරන් යන්න බබාට කිරි දෙන්න ලේසි වෙන. නමුත් හොස්පිටල් එකෙන් අපිට රෝබ් එකක් වගේ එකක් දෙනවා. ඒක තමයි ඩිස්චාර්ජ් වෙනකම්ම අපිට ඇඳගෙන ඉන්න තියෙන්නේ. අන්ඩර් පෑන්ට්ස් ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම මැටර්නිටි පෑන්ට්ස් ගන්න. මැටර්නිටි බ්‍රාස් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වෙයි කියලා හිතන ප්‍රමාණය ගන්න. ඒ වගේම තමයි සැනිටරි පෑඩ්ස් ගත්තොත් නෝමල් එක ගන්න එපා. අර සැනිටරි පෑඩ්ස් දෙන්නේ මැටර්නිටි පෑඩ්ස් කියලා. අර පෑන්ට් එක වගේ අඳින්න පුළුවන්. ඒකෙන් කිහිපයක් අරගන්න. මං ගියේ මෙහි තියෙන අයිෂා හොස්පිටල් එකට. ඒගොල්ලෝ නම් මැටර්නිටි ඔය පෑඩ්ස් පවා මට දුන්නා. ඉතින් ඒ වුණාට කෝකටත් කියලා අපි සූදානම් පිට අරන් යන්න මමත් ඒව අරගෙන ගියා. ඊට අමතරව ටොයිලටරීස් ගැන ගත්තොත් අනිවාර්යයෙන්ම ටූත් පේස්ට් එකක්, ටූත් බ්‍රෂ් එකක්, එතකොට ෆේස් වොෂ් එකක්, ෂැම්පූ එකක්, බොඩි වොෂ් එකක් අරගෙන යන්න. මොකද C section එකක් වුණොත් ඔයාලව පහුවෙනින්දා අනිවාර්යයෙන්ම ඔයාලට නාන්න කියනවා. ඊට අමතරව ස්ලිපර්ස් දෙකක් දාගෙන ඉන්න. එතකොට පනාවක්. ඒ වගේම තමයි පොඩි මේකප් පවුච් එකක් අරන් යන්න. මම ඒවා යූස් කරා. ක්‍රීම් ටිකක් ගාගන්න. එතකොට සන්ස්ක්‍රීන් ටිකක් ගාගන්න. ඔය වගේ දේවල් මම යූස් කරා ගෙනිච්ච දේවල් වලින්. මට යූස් කරන්න බැරි වුණේ බබාගේ දේවල් විතරයි. ගෙදර එද්දි ඇඳන් ඉන්න අනිවාර්යයෙන්ම ෆ්‍රන්ට් ඕපන් සැහැල්ලු ෆ්‍රොක් එකක් අරන් යන්න. මම එතන වරද්දක් කරා. මම අරන් ගියේ ට්‍රවුසර් එකකුයි ටී-ෂර්ට් එකකුයි. මොකද පොඩි පැය භාගෙ දුරනේ කියලා. ඒ වුණාට එහෙම කරන්න එපා. අනිවාර්යයෙන්ම සැහැල්ලු ඇඳුමක් ඇඳන් යන්න. ට්‍රවුසර්ස් නම් මට ඇඳ ගන්න බැරි වුණා. මොකද C section කරලා ඒව අඳින්න හරි අමාරුයි. ඉතින් සැහැල්ලු ඇඳුමක් අරන් යන්න. ගෙදර එද්දි ඇඳගෙන එන්න. ඔන්න ඔය ටික තමයි මගේ හොස්පිටල් බෑග් එකේ ලෑස්ති කරන් ගියාට මට ප්‍රයෝජනවත් උනේ. මම කොහොමත් ස්ක්‍රීන් එකේ ලිස්ට් එක දාන්නම් මටයි බබාටයි මොනවද අවශ්‍ය උනේ සහ අවශ්‍ය වෙයි කියලා මගේ අත්දැකීම අනුව හිතපු දේවල් ටික මම මේව කියනවට වඩා මට හිතෙන එක පැහැදිලි කියලා. ඉතින් මං හිතනවා මෙහි ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.